මේ තියෙන්නේ 2026 ප්‍රංශ පාපති සවාරියේ රූට් එක. ස්ටේජ් 21ක් ඇතුළත රයිඩර්ස්ලට බාසිලෝනා ඉඳන් පැරිස් වෙනකන් කිලෝමීටර් 3300ක් වගේ ගමන් ගන්න තියෙනවා. ඔය සති තුන අතරතුරේදී එයාලට මවුන්ටන් ස්ටේජ් 8ක්, ටයිම් ට්‍රයල් 2ක්, මීටර් 54000ක එලිවේෂන් එකක් තියෙන කඳුන ගීමක් කම්ප්ලීට් කරන්න වෙනවා. මේ ඔක්කොම අතර රෙස්ට් කරන්න දවස් 2ක් විතරයි තියෙන්නේ. මේ එක ස්ටේජ් එකක් තනියම ගත්තම ලොකු චැලෙන්ජ් එකක් වගේ පේනුනේ නැති වුණාට ස්ටේජ් 21ම එකට එකතු කරලා එක දිගට සති 3ක් යද්දි මිනිස් සිරුරට වෙන දේ තමයි ලොකුම චැලෙන්ජ් එක. ටූර් ඩි ෆ්‍රාන්ස් රේස් එක ලෝකේ තියෙන අමාරුම සයික්ලින් ඉවෙන්ට් එක විදියට පටන් ගත්ත රේස් එකක් නෙවෙයි. ඇත්තට මේක පටන් ගත්තේ 1903 දී ප්‍රංශයේ තිබ්බ ක්‍රීඩා සංග්‍රහයක් වුණ ලා ඔටෝ සංග්‍රහයේ සේල්ස් වැඩි කරගන්න මාකටිං කැම්පේන් එකක් විදියට. මේ මාකටිං කැම්පේන් එකේ සාර්ථකත්වයත් එක්ක සංග්‍රහයේ සේල්ස් 1908 වෙද්දී දෙගුණයකින් වැඩි වුණා. 1910 දී ලා ඔටෝ සංග්‍රහයේ එඩිටර් කෙනෙක් වුණ ඇල්ෆොන්ස් ස්ටෙනේ ටූර් ඩි ෆ්‍රාන්ස් රූට් එකට මවුන්ටන් ක්ලයිම්බ් එක එකතු කරන්න කියලා යෝජනා කරා. හැබැයි ටුවර් එක ඕගනයිස් කරපු ඔන්රි ඩෙග්‍රාන්ජ් මේ යෝජනාවට මුලින් කැමති වුණේ නැහැ. පස්සේ මෙයා ඇල්ෆොන්ස්ම යවලා කන්ද තරණය කරන්න පුළුවන්ද කියලා බැලුවා. 1910 ජනවාරි 27 තමා මේ වැඩේට ඇල්ෆොන්ස් ගියේ. එයා රෙන්ට් එකට කාර් එකක් අරන් කන්ද මුදුනට ඩ්‍රයිව් කරා. ජනවාරි මාසේ ප්‍රංශ වින්ටර් එක නිසා කාර් එක කන්ද මුද හිමේ හිර වුණා. ඇල්ෆොන්ස් ඉතුරු ටික කළුවරේම පයින් ගිහින් පහුවදා උදේ පාන්දර ටෙලිග්‍රෑම් එකක් යවුව කන්ද සාර්ථකව තරණය කරා. පාර හොඳයි. හිම පොඩ්ඩක්වත් තිබුණ නැහැ කියලා. ඉතින් 1910 දී ටෝමිලේ එක ටූර් ඩි ෆ්‍රාන්ස් එකට එකතු වුණා. කඳුන ගේම් එකතු වුණ පළවෙනි ටූර් ඩි ෆ්‍රාන්ස් එක දින්නේ ප්‍රංශ ජාතික ඔක්ටේව් ලපීස්. හැබැයි ලපීස් රේස් එක ඉවර වෙලා ඕගනයිසර්ස්ලාට මිනිමරුව කියලා බැන්නා. කොහොම වුණත් ටූර් ඩි ෆ්‍රාන්ස් එක දිනන කෙනා තීරණය කරන්නේත් මේ කඳුන ගේම් ටිකම තමයි. හැබැයි මේ කඳුන ගේම් ඇත්තටම රේස් එක වින් කරන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලම අපි බලමු ටූර් ඩි ෆ්‍රාන්ස් රේස් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ටූර් ඩි ෆ්‍රාන්ස් එක දවසකින් ඉවර වෙන රේස් එකක් නෙමෙයි. ඒක ස්ටේජ් 21කින් හැදිලා තියෙන රේස් එකක්. හැබැයි ටූර් ඩි ෆ්‍රාන්ස් එක ජයග්‍රහණය කරන්නේ ස්ටේජ් ටික දිනන කෙනා නෙමෙයි. සති 3ක් ඉවර වෙනකොට ටුවර් එක කම්ප්ලීට් කරන්න අඩුම කාලයක් ගත්ත රයිඩර් තමයි ටූර් ඩි ෆ්‍රාන්ස් චැම්පියන් වෙන්නේ. ටුවර් එක තනිතලා පාරවල් වල යද්දි රයිඩර්ස්ලා එයාලගේ එනර්ජි එක ඉතුරු කරගන්න හොඳ උපක්‍රමයක් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් අපි තනිතලා පාරක බයික් එකක් පදිද්දි තියෙන ලොකුම බාධකය තමයි වින් රෙසිස්ටන්ස් එක. ඉතින් රයිඩර්ස්ලා මේකෙන් බේරෙන ලොකු ගෲප් එකක් හදා ගන්නවා. මේ ගෲප් එකට කියන්නේ පෙලටෝන් එක කියලා. ටීම් එකේ ඉන්න හොඳම රයිඩර්ස්ලා මේ ගෲප් එකේ පිටිපස්සෙන් තමයි යන්නේ. මොකද ඒකෙන් එයාලට හුලං කපාගෙන යන වැඩි බලයක් දෙන්න ඕනේ නැති වෙන නිසා. උදාහරණයක් විදිහට පෙලටෝන් එක ඉස්සරහින් යන රයිඩර් කෙනෙක් වොට් 300කට වඩා වැඩි බලයක් යොදවනවා. හැබැයි පෙලටෝන් එක පිටිපස්සේ ඉන්න අය යොදවන්න ඕනේ වොට් 200ක වගේ පවර් එකක්. පෙලටෝන් එක ඉස්සරහින් යන රයිඩර්ස්ලාගේ ඩියුටි එක තමයි තනිතලා පාරවල් වලදී ගෲප් එකේ ඉස්සරහින් ගිහින් හොඳම රයිඩර්ව අමාරුම පාර්ට් එකට එද්දි හොඳට රෙඩි කරලා තියෙන එක. මේ අමාරුම කොටස තමයි හැම රයිඩරම තනියම ගේම් එක හැදන් යන්න වෙන කඳුන ගේම්. කඳුන ගේම් පටන් ගන්නවත් එක්කම පැයට කිලෝමීටර් 50ක වගේ ස්පීඩ් එකක් තියාගෙන එන මේ ලොකු ගෲප් එකේ නැත්තම් පෙලටෝන් එකේ ස්පීඩ් එක අඩු වෙන පටන් ගන්නවා. ඉතින් අපි දන්නවා බයික් එකක යද්දි වේගය අඩු වෙනකොට සුළං ප්‍රතිරෝධය අඩු වෙනවා කියන එක. මේ හේතුව නිසා මවුන්ටන් ස්ටේජ් එකේදී රයිඩර්ස්ලට වැඩිම බලපාන ගුරුත්වාකර්ෂණ ප්‍රතිරෝධය. මේකෙදි හුළඟ වගේ පැක් එකේ ඉස්සරහින් අයට විතරක් නෙමෙයි හැමෝටම එක විදිහටම බලපානවා. සාමාන්‍යයෙන් කඳුන ගේමකදී පෙලටෝන් එකේ ඉන්න හැම කෙනෙක්ම වොට් 300ක වගේ පවර් එකක් නිපදවනවා. ඉතින් මේ කොටසදී තමයි රේස් එකේ වැඩි ටික නෝමල් රයිඩර්ස්ලාගෙන් කැඩිලා ලීඩ් එකක් අරන් ඉස්සරහට යන්නේ. හැබැයි ටුවර් එක සති 3ක් ඇදෙද්දි ටූර් ඩි ෆ්‍රාන්ස් එක මිනිස්සෙක්ගේ ශරීරය කොච්චර දුරට පුෂ් කරන්න පුළුවන්ද කියන බලන ටෙස්ට් එකක් වෙනවා. ටූර් ඩි ෆ්‍රාන්ස් එකේ ස්ටේජ් එකක් කිලෝමීටර් 150ක් 200ක් වගේ දිගයි. ඉතින් සාමාන්‍ය රයිඩර් කෙනෙක්ට දවසකට පැය 4ක් 6ක් වගේ බයික් එක පදින්න වෙනවා. මුළු ටුවර් එක පුරාවටම රයිඩර් කෙනෙක් පැයට කිලෝමීටර් 43ක වගේ එවරේජ් ස්පීඩ් එකක් තියාගෙන කිලෝමීටර් 3500ක් වගේ කවර් කරනවා. මේ ඔක්කොම ASCII දවස ගානේ එන අවුව වැස්ස තද හුලම් වගේම සමහරලාට හිම වැටෙන එක අතරෙත් රයිඩර් සති 3කින් රේස් එක ඉවර කරන්නත් ඕන. මෙච්චර වේගකින් මේ තරම් ලොකු දුරක් දවස් 21ක් තිස්සේ එක දිගට කරලා රේස් එක ෆිනිෂ් කරන එක පවා ලොකු ඇචීව්මන්ට් එකක්. දැන් අපි බලමු ටූර් ඩි ෆ්‍රාන්ස් එකේ සති 3 ඉවර වෙද්දි රයිඩර් කෙනෙක්ට මොකද වෙන්නේ කියලා. රයිඩර් කෙනෙක් දවසට කැලරි 6000ක් වගේ දාහනය කරනවා. රේස් එක ඉවර වෙද්දි සම්පූර්ණයෙන් කැලරි ලක්ෂයකට වඩා රයිඩර් කෙනෙක් දාහනය කරලා ඉවරයි. මේ දාහනය කරන කැලරීස් එකට ගන්න රයිඩර්ස්ලා හැම වෙලේම මොනවා හරි කනගමන් තමයි ඉන්නේ. හදිස්සිය හරි මෙයාලට කැලරි ඉන්ටේක් එක සම්පූර්ණ කරගන්න බැරි වුණොත් සමන්ගේ ශරීරයේම මාංශ පේශි පටක නැත්තම් මසල් ටිෂුස් දාහනය කරලා ඕන ශක්තිය ගන්න බලනවා. මේ හේතුව නිසා ටුවර් එක ඉවර වෙද්දී සමහර රයිඩර්ස්ලාගේ බර කිලෝ 4ක් 5ක් වගේ අඩු වෙනවා. මේ ඔක්කොම එක්සර්සයිස් එක ටූර් ඩි ෆ්‍රාන්ස් රයිඩර්ස්ලා ලෝකේ ඉන්න ෆිට්ම ඇත්ලීට්ස්ලා වෙනවා. හැබැයි මෙයාලා ලෝකේ ඉන්න නිරෝගීම මිනිස්සු වෙන්නේ නැහැ. ටුවර් එකේ සති 3 ඉවර වෙද්දී රයිඩර් කෙනෙක්ගේ බ්ලඩ් සෑම්පල් එකක් ගත්තොත් ඒක දරුණු ආසාදනයකින් දුක් විඳින රෝගියෙක්ට සමාන වෙනවා. මේ වෙද්දී
වෙද්දි මෙයාලගේ ලේවල තියෙන සුදුරුදිරාණු මට්ටම ගොඩක් අඩු වෙලා තියෙන්නේ. පොඩි හරි ජර්ම් එකක් ඇඟට ඇතුල් වුණොත් ඉතින් කෙලින්ම ආරාන්තික තත්ත්වයකට එන්න ඉඩ තියෙනවා. ටුවර් එක පටන් ගන්නදී රයිඩර් කෙනෙක්ගේ heart rate එක උපරිම බීට්ස් 190කට ලං වෙනවා. හැබැයි තුන්වෙනි සතියේ වෙද්දි heart rate එක බීට්ස් 160ට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ සති 3ක් තිස්සේ එක දිගට වැඩ කරන නිසා ස්නායු පද්ධතිය ගොඩක් දුර්වල වෙනවා. ඉතින් heart එක වේගෙන් වැඩ කරන්න අවශ්‍ය සිග්නල්ස් යවන්න තරම්වත් ශක්තියක් ශරීරයට නැති වෙනවා. ඒ වගේම මේකට තවත් හේතුවක් වෙන සති 3ක් තිස්සේ ඇඟේ ඇතිවෙන අධික හීට් එකයි විජලනය ඒක රුධිරයේ තියෙන දියර ප්‍රමාණය වැඩි වෙලා heart එකට පම්ප් කරන්න පුළුවන් කැපැසිටි එක අඩු වෙන එක. ප්‍රංශ පාබයි සවාරයේදී බයික් රයිඩර්ස්ලට සිද්ධ වෙන කරදර තාම ඉවර නැහැ. මොකද රයිඩර්ස්ලට වෙන ලොකුම ඇබැද්දි තමයි ඇක්සිඩන්ට්. සාමාන්‍යයෙන් ටුවර් එකේදී ඇක්සිඩන්ට්ස් 30ක් 40ක් වගේ වෙනවා. මේ ඇක්සිඩන්ට්ස් වෙන්නේ පැයට කිලෝමීටර් 50ක වගේ වේගෙන් යද්දි. ඉතින් මේ ඇක්සිඩන්ට්ස් වලින් බේරෙන්න යාළුවෝ ප්‍රොටෙක්ෂන් එකක් විදියට තියෙන පොඩි හෙල්මට් එකක් විතරයි. ඒ වුණත් සමහර රයිඩර්ස්ලා අතපය කඩාගෙන වුණත් රේස් එකෙන් අයින් නොවි සති 3ම බයිසිකල් එක පැදලා ටුවර් එක කම්ප්ලීට් කරනවා. ඉතින් මේ බයික් ටුවර් එක ටීවී එකෙන් බලද්දී නම් මාරම ලස්සනට අපිට පේනවා. අවුරුද්දකට ඩොලර් මිලියන එක වගේ සැලරි එකක් එක්ක ප්‍රංශයේ තියෙන ලස්සනම පාරවල බයික් එකක් පැද්දට යථාර්ථය නම් හාත්පසින්ම වෙනස්. ටුවර් ඩි ෆ්‍රාන්ස් එකේ යද්දී රයිඩර්ස්ලාට මුහුණ දෙන්න වෙන අමාරුකම් වචනයෙන් විස්තර කරන එක බොරු වැඩක්. ලෝකේ ඉන්න හොඳම බයික් රයිඩර්ස්ලා හැම අවුරුද්දකදීම ඒක අපේ ඇස් ඉස්සරහම ඔප්පු කරනවා. මේ වීඩියෝ එක ඔයා අන්තිම වෙනකම් බැලුවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහස් පාලින් කොටාගෙන යන්න. මේ වගේ තව වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.